Salam med batin pemin puda haro hara gol muragel mai damaruwa bayu mai batin pemin puda haro hara අවසරයි රංගොත් මාලිගාවට දෙහා මුතුරුවන්ට වැඩ ඉන්න ආලදිගයි මයි දෙවිතුම් වරමයි පුදම් වදින් පැති හරෝ හරා වැඩිපත පිටුමයි ගිරිමත අගියයි පුදම් වදින් පැති හරෝ හරා Abazarai Mahatsya bala mandiyata muragra dahanata sama badinta Om Saravana Bhava Kadurgama Kandanak Arohara Padivelanak Arohara පළවෙනි වතාවට අඩිමිලෙන් වතුර ගන්න. වැඩි වෙනසක් නැහැ මාත් ඔකම තමයි කරේ. ගිහුව පොලේ. ඔන්න කාලයකට පස්සේ ආයෙ vlog එකක් ගෙන්න හදන්නේ. අද අපි පටන් අරන් තියෙන්නේ. දැන් අපි ඉන්නේ කොහෙද බලමු. දැන් අපි ඉන්නේ දැන් පේනවද? කුමන ජාතික වන උද්‍යානය ගාව. දැන් අපි යන්න වෙලා තියෙන්නේ 2026 පාද යාත්‍රාව පටන් ගන්න යන්නේ කතරගම දක්වා පානම ඉඳලා. පානම කියන්නේ දැන් අපි පානමෙන් ඇවිල්ලා ඔකද දේවාලය ගාවට ඇවිල්ලා දේවාලය ගාවින් තමයි පටන් ගන්න යන්නේ. වෙන්න ඉන්නවා කවුද? කියන්න මොනවද කියන්නේ තියෙන්නේ? කාලෙක වීඩියෝ කරනකොට ලැජ්ජාලා. ලැජ්ජයිද? හලෝ හෙට හරියනවා. ඔව්. හෙට කතා කරමු. ඔව් හෙට වෙනකොට එයා vlog එක කරන් යයි කිව්වා. මේ ඉන්නේ අපේ ගමන් සගයා. හයි. දන්නේ නැති කෙනෙක් නෑ ඉතින් දැන්. මේ තියෙන අපේ මෙතන තියෙන අපේ ටෙන්ට් එක, බෑග් එක. මෙතන අපේ මේ තියෙනවා තමයි ඔය. ඔව් මේ තියෙනවා තමයි ඔය. ඔව් මේ ගමනට ගොඩක් අර අලුත් අයිටම් ටිකක් එකතු වුණා. කලින් මේවම තිබ්බේ නෑ කලින් එක vlog එකක් කරා. බරත් ඇඩියලා තියෙනවා. ඔව් බරත් ඇඩියලා තියෙන්නේ. එහෙනම් යා යා ගල්ගේ පියසුමින් කුමන ජාතික වන උද්‍යානයට ඇතුල් වෙලා තින්නේ. අපි මේ හරියට හරියගෙන හරව හරහා ගියාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ. අපි දැන් කිලෝමීටර් 4ක් විතර පහුවෙලා අපි යෝධලිප ගාවට ඇවිල්ලා ඉන්නේ. තාම නම් වෙලාව 9 ගණක් තුනේ. සම්බෝලයි සොයාමීටුයි අලයි පරිප්පුනේ. බාස්මතිය. කිරි සම්බෝ. අපිට දන්සලකින් බත් දෙකක් හම්බුණා. ජංගම දන්සල. ජංගම දන්සල. අපි දැන් ඉන්නේ යෝධලිප ගාව. තන තියෙනවා බීමට ජලය. මේක දාලා තියෙන කොහොමද මෙහෙම කරලා? මේක කන්නේම ගන්න. ඊයා මධ්‍යහන 12 පසු වී විනාඩි ගාණක් කියලා කියන තිබ්බ වෙන පළාතක හිටියා නම් මේ 10ටත් කියන්න. තව 10ටත් කියන්න පුළුවන් ඒ තරම්. මේ දවස් 10ක ඉරට කිලෝමීටරේ. ඔව් ඉරට කිලෝමීටරයි තියෙන්නේ.
හේතුවක්. මේ මොකද මේ? කලලි දාලා වෙන්න. කලලි දාලා වෙන්නම් බල මොකද කරන්නේ මචං? අයියේ පස්සට පයින් යන්නේ. සමහර කලලි දාලා වෙන්නම් කරන්නේ වතුර ටිකක් මූණේ ගාලා ලබනක නිමේෂ වෙන්නම් කරන්නේ පයින් ගාලා. නැගිටපන්. යන්න. දැන් අපි ඉන්නේ මොකද කුමන ජාතික වන උද්‍යානයේ. එතන අපි ගහලා තිනවා නිශ්ශබ්ද වන්න අරක මේක කියලා ගොඩාක් ගහලා තියෙනවා. ඇතුළට ආවට පස්සේ ගාලු පාරවල්. ඇත්ත කතාව. සවාරි වලට ආහාර යන්නේ තෙමින් නෙමෙයි. සපාරි වාහන යන්නේ නිකන් සතෙක්වත් ඉන්නවත් දන්නේ නැහැ අර නිකන්. එකට එකක් රේස් යනවා. අපි දැන් ඉස්සරහට යනවා ඉන්නේ අපිට ඈත කලියෙක් ඉන්නවා. අපි දැක්ක විදියට නම් එයා පිටපු පාරේ ඉඳලා තමයි මෙන්න මේ විදියට ළඟට ගියේ. දැන් යලියා. අපි මෙතනින් Sirajik. Ayo kita ada. Kilometer 10කට 10ක් නේද කිලෝමීටර් 10කට ආසන්න දුරක් ඇවිල්ලා දැන් අපි ඉන්නේ මේ යන්නේ ආගුරේ කලපුව මැදින් කලපුවක් කියවට දැන් මේ ටිකේ හොඳට වතුර හිඳිලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි වතුර තියෙන ගමන වටේ පාරෙන් තමයි මේ අනිත් පැත්තට යන්න වෙන්නේ මේ ඈත කට්ටිය යනවා පේනවද දන්නේ නැහැ කැමරාවට මේ පැත්තේ විතරයි සාමාන්‍යයෙන් වතුර පොඩ්ඩක් රැඳිලා තියෙන්නේ. සම්පූර්ණ කලපුවම ඉඳිලා. මේක පැත්තෙන් වයින් ඇවිදලා යන්න පුළුවන්. අපි තව ටිකක් මෙතනින් මේ කලපුව ක්‍රොස් කරලා කාලා පස්සේ අපි අද දවසේ ඉතුරු කිලෝමීටර් 10 යන්න පටන් ගන්නවා. දැන් හොඳටම උඩගත් හැටි ඉතරයි දැන් දවල් 12 කියලා. මොකද කියන්නේ? Mata mau boy. Adik. ආර ක්‍රොස් කරන්න මඩේ බහින්න නැහැ බැරි හින්දා ආරට කොහොමද බහින්න හරිද
මම බර වැඩි නේ උඹට වඩා. අරක මේ දෙකට අපිට පොඩ්ඩක් බලාගෙන. හොඳටම බඩගිනි. හොඳටම රස්නේ. හොඳටම අමාරුයි. අපි මෙච්චර වැසිවනාන්තරවල විතරයි කරක් ගැහුවේ. වැලිය හැබැයිද? ඒක පිය දාලා තියන්න. රහ බත්තයක් හම්බ. බඩගිනි. හොඳට බඩගිනි වෙලා. අපිට තව කිලෝමීටර් 5ක 6ක විතර පොඩි ප්‍රමාණයක් යන්න තියෙනවා. අපිට එකත් එක බලද්දි අපි ඊට පස්සේ ඊළඟ නතර වෙන්නේ කුඩා කැපිලිත් අසර නතර වෙනවා. අන්න ඒක. මුක්කන් ඔය ගාව අදර අපි ඉවන් හරලා හෙට උදේ පාන්දරම යනවා. මොකද අපිට දවල්ලොත් ජය ගන්න අමාරු නේ. දවල් ලව්ව පැය දෙකක් සමහරක් කලපුවට වතුර තියෙන මෙතනයි එතන විතරයි. මේක මාළුත් නැහැ. මේ අදිට කඩියක් ගානේ ඔක්කොම තියෙන්නේ සිල්පි කටු. මොකද අපි මේ යන්නේ හොඳටම අට කරවෙන්න හිදිච්ච කලපුවක. අපිට එනකොට මේ කාලියෙක් හම්බුණා. ඊට පස්සේ අපි දැක්කා කුළු හරක් ඉන්නවා දැක්කා ගෝන්නු හිටියා මෝ හිටියා ගෝනෙත් දැක්කා කුරුල්ලෝ හිටියා ගොඩාක්. තනි ටානියා හිටියා. කිමුලෝ හිටපු වලක් දැක්කා. කිමුලෝ 20ක් විතර හිටියා. තව අපි දැක්කා ආයෙ මොකුත් දැක්කේ. මොනරෝ හිටියානේ? මොනරෝ හිටියා කිව්වා. කඩියෝ හිටියා, දිමියෝ හිටියා. මගේ කන කෑවා මගේ කන කෑවේ නෑ මැක්කෝ හිටියා. වේලි කලාපිය මැක්කෝ. මැක්කෝ නෙමෙයි මොකද කිනිතු. ලේඩි බර්ඩ්ස් වගේ පොඩි જાති නෑ ටික ලොකු જાතියක්. තමන් ඒ සත්තු අපිට ගොඩක් ඉතින් අර අපි මෙච්චර කල් ගිය කඳුකර පැතිවල දකින්න නැති සත්තු ගොඩක් දැක්කා. ගෝන්නු එහෙම නම් ඉන්නවා. දැන් අපි ඔය හරිත කන්ද එහෙම ගියා. ඒ වුණාට අර සුළු බව දකින්න පොඩ්ඩක් අමාරුයි. කිමුළු නම් කොහොම සුළු බනේ. හම්බෙන්න කොටිය විතරයි. ඔව් කොටිය විතරයි තමයි ඉතුරුලා තියෙන්නේ. කොටිය දැක්කේ නැහැ, වල්ලුර දැක්කේ නැහැ. කොටිය කියන්නේ ශ්‍රී ලංකන් කොටිය කියන්නේ ලිවියා. කොටි කියන්නේ අර LTT නෙමෙයි. ඔව් මේක මේ පැත්තේ කලින් ඉඳලා තියෙනවා. මේ කලින් ඉඳලා තියෙනවා. මේවා තියෙනවා ඇති තාම නිෂ්ක්‍රිය කරපු නැති බෝම්බ ඇති. ඔබ දාන්න එපායකෝ ඔබ හවුද වෙන්කන් එක. කමන්නේ. බංගපෝ තියනවාද කියලා වැඩි. ඒගොල්ලන්ට වාගන්න බැරිව තිබ්බොත් තමයි.
කියන්න එපා. මට ඒක විතරයි හුනේ අර කෙල්ල කිව්වා. ශිවනෙක්ගේ හරනවා. මේ පැත්තෙන් ඉර වහිනවා. උදේට ආව නම් මේ පැත්තෙන් ඉර නගිනවා. නෑ මම පැත්ත මාරු වෙනවා. ඔව්. අරේ ඉර නගිනවා මේ ඉර බයිනවා. වහිනවා. නෑ මම කිව්වා හරි මම. මේ පැත්තේ වෙනස් බජ. මේ පැත්තේ උත්තරින්ද ඉර නගිනවා. ඉර නගින්න. අපි යන්නනේ දකුණට එතකොට. ඔන්න මෙයාට අමාරුයි. ඒ හැදුවා පාම්පුවා මේ ගෙම්බේ. තමන් කාලේ කොහෙන්ද මත්තේ තියන්නේ? ඉන්න වෙලා. එන්න ඇවිද්ද කියලා. උන්ට ගේන නිකන් බං ගන්න. සීතල වෙලා. නෑ ගඳ නෑ. අද නතර වෙලා ඉන්නේ කුඩා කැබිලිත්ත දේවාලය ගාව. මෙතන දැන් අපේ දේවාලය මඩවතට කියනවා කුමුකේ අම්මාන් කෝවිල කියනවා. කුමුකේ අම්මාන් කෝවිල. එතන කුමුක්කන්න වෙන තියෙන්නේ. එතන තියෙනවා අම්මාන් කෝවිලක්. අන්නේ කෝවිල ගාව තමයි කුමුකේ අම්මාන් කෝවිල කියන්නේ මෙයාගේ කාගේද කතරගම දෙවියන්ගේ අම්මා වැඩ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ අර කෝවිල. ඒගාගේ රූපයක් හරි මොකක් හරි දන්නේ මොකද තියෙන්නේ කියලා ප්‍රතිමාවක් හරි මොකක් හරිද. දැන් ඒ තමයි විශ්වාසයෙන් තමයි පූජාව ඉවර වුණේ. දැන් පූජා දින උදේට තියෙනවා මුරුතැන්පත් පූජාව. මුරුතැන් පූජාව මුරුතැන්පත්. මුරුතැන්